ළමයින්ට දෙන බිස්කට් පැකට් ගන්න මේ කඩේට ආවේ. හැබැයි බලන්න මේ කඩේ මිදි වල ලස්සන. දැන් මේ මහා වැල් නෑ තනි වැලයි. මෙන්න මෙතනින් මිදි වැලක් ඇරලා ඒකෙන් බලන්න කොච්චර මිදි ගෙඩි හැදලා තියෙනවද කියලා. දේශගුණෙත් එක්ක මේ බලන්න මේ ලස්සනට මිදි හැදිලා මේ ඇවිල්ලා වියට්නාමේ. ඉතින් හරිම ලස්සනයි බලන්න. ඒගොල්ලෝ උණ බම්බු දාලා මේ ඒරියා එකම මිදි. මෙහෙ සීතලට හැදෙන පළතුරු වර්ග ඕන එකක් හැදෙනවා. බලන්න අර මේ ගස්වල තියෙන ඕක්ලිඩ් වල ලස්සන මේ ඕක්ලිඩ් ඉතින් මිදි හරිම ලස්සනයි. ඉතින් ඕගොල්ලන්ටත් නිකන් හිතලා බලන්න මේ පරිසරයක ජීවත් වෙද්දි ඒ තියෙන ඉඩකඩ ඒගොල්ලෝ මැනේජ් කරලා තියෙන හැටි. මෙහින් මේ අවශ්‍ය එළවලු වර්ග මල් වර්ග ඒ ඔක්කොම ස්ටෙප් බයි ස්ටෙප්. දැන් මෙතන අවුව වැටෙන එකත් නවතිලා මිදි වැලක් කරලා. ඉතින් ලංකාවේ මිදි හැමතැනම හදාගන්න බැරි වෙයි. හැබැයි අපිට හදන්න පුළුවන් ඒ වෙනුවට කෙලිම පැෂන් ෆෘට් ඒ වගේ දේවල්. ඉතින් මම මේ වගේ අයිඩියාස් මේ පෙන්නන්නේ කෙනෙක් හරි ඒ දේ කරොත් එතනදී එයාගේ ගේත් ලස්සන වෙනවා. ලංකාවට එක ගහක් හරි හැදෙනවා. ඉතින් බලන්න මේක දැක්කත් උදේ පාන්දර මෙතනින් එළියට එනකොට කොච්චර ප්‍රියද. ඉතින් මේ තියෙන කඩේ මම මේ අර පොඩි ළමයෙක් ඉන්නවා. එයාට බිස්කට් පැකට් ටිකක් ගත්තා. ඉතින් ඒක ගන්න ආපු වෙලාවේ ඕගොල්ලන්ට පෙන්නුවේ. ඉතින් ලෝකේ ට්‍රැවල් කරනකොට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මම ඉතින් මේවා අපේ ඇයට ඔහොම වීඩියෝ පෙන්නුවට මේවා පොඩි පොඩි ෂෝට් වීඩියෝ අරන් පිටරට ඔඩියන්ස් වලට දානවා. මේ මගේ බයික් එකේ තමයි ආවේ. ඉතින් මම යන තැන්වල ඒ රටේ දුවන්න පුරුවන් විදිහට ඒ ලෝකල් විදිහට ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඉතින් පහසුව තකා බයික් එකක් එහෙම අරගෙන ඊළඟට ඔන්න බලන්න මේ කාන්තාවේ කකුල. එතකොට මේගොල්ලන්ගේ බලන්න කකුලේ මේ කඳු කර ජනතාව ඒගොල්ලෝ කකුලේ බැඳගෙන තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නවනම් මොකද එහෙම කකුලේ ඔතාගෙන ඉන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. මේ කඳු ප්‍රදේශයක් වියට්නාම් වල තියෙන ලස්සන ප්‍රදේශයක්. ඉතින් ඒ වගේම ෂෝට් වීඩියෝ දාලා මුදල් උපයන හැටි ඕගොල්ලන්ට ඉගෙන ගන්න කැමති නම් ෆ්‍රී වීඩියෝස් ගොඩාක් තියෙනවා. අපේ ගැමියා ඇකඩමි බලන්න. එතකොට ඕගොල්ලන්ට ගොඩාක් පිටරට ඔඩියන්ස් වලට channel හදලා හිතෙන වෙලාවට ඕන රටක ට්‍රැවල් කරන්න ඔයාට ඉන්කම් එකක් හදාගන්න හැටි ඉගෙන ගන්න පුළුවන්. ඉතින් හැමෝටම ජය වේවා.